ආයිබුවන් හෝම් ටෙක් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිඅරගෙන ලබනවා. ඉතින් යාළුවනේ අද ඔයාලට එක්ක යන්නේ තවත් විශේෂ වීඩියෝ එකකට. ඒ තමයි AI තාක්ෂණය ඔස්සේ එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ කොහොමද අපි ඉලෙක්ට්‍රික් වැඩවලට කෘත්‍රිම බුද්ධිය යොදාගන්නේ කියන එක ගැන කියලා දෙන්නේ. ඉතින් ඒ සඳහා අපි යන්නේ මෙන්න මේ වගේ පරිපතයක් මෙන්න මේ වගේ පිපිරිලා ගියපු කැපැසිටි සිස්ටම් එකක් හොයන්න. AI එකෙන් මේතෙන් දෙන කැපැසිටි සිස්ටම් එක අපිට හොයලා දෙන දෙයිද කියලා බලන්න තමයි අද අපි මේ උත්සාහ කරන්නේ. ඇත්තටම කලින් වගේ ගණන් හද බලන්න දෙයක් නැහැ. ෆොටෝ එකක් ගහලා AI එකට දාපු ගමන් අපිට මේක හදලා දෙනවා. ඉතින් බලමු මේක ප්‍රායෝගිකව කරන ආකාරය. මුලින්ම මෙන්න මේ වගේ පරිපතය ගත්තට පස්සේ ඔයගොල්ලෝ හොඳට මේ පරිපතේ අංක පේන විදිහට තියාගෙන පැහැදිලි ෆොටෝ එකක් ගන්න ඕනේ. අපි මෙන්න මේ පරිපතේ ෆොටෝ එක මේ විදිහට ගමු. මේ පොලිස්ටර් කැපැසිටි එකේ අංක පේන්නත් පේන විදිහට ගත්තා. රයිට් ඔන්න අපි ෆොටෝ එක ගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන ඇටච් කියන එකට දාපුවම පස්සේ අපි යනවා මෙතන ඇටච් කරගත්තා පස්සේ අපි අපිට අවශ්‍ය කරන කාරණේ මෙතන අපි ටයිප් කරන්න ඕනි. එතකොට මෙතන මේ කැපැසිටි එක අපිට සම්බන්ධ වෙන්නේ C2 කියන තැන. ඒතර අපි මේ විදිහට ගහනවා මෙහි C2 සඳහා සුදුසු කැපැසිටි එක සොයා දෙන්න හරි කුමක්ද කියලා හරි අපි ඒකට අදාළ අපිට අවශ්‍ය කරන දේ ඡායාරූපෙ මෙතෙන්ද දාලා මේ විදිහට ටයිප් කරනවා. එතනදී මෙන්න මෙහෙම දාපුවම එයා ඇනලයිස් කරගන්නවා. අපි දාපේ කොන්න බලන්න. එයා දෙනවා මෙන්න මෙහෙම ඔබ ලබා දී ඇති රූප රාමුව අනුව මේ කුඩා LED ටෝච් එකක හෝ මදුරු බැටරි එකක ආරෝපණය පරිපථය ලෙස පෙනේ. ඇත්තටම මේක ටෝච් එක පරිපථයක්. මේ පරිපථවල C2 ලෙස සාමාන්‍ය භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටි එකකගේ රූපය ඇති පරිදි C2 ස්ථානයේ දැනටම කුඩා කළු පැති කැපැසිටි එක දක්න ලැබෙනට ඒ යගේ සාමාන්‍ය පරිදි පහත පරිදි විය හැකිය කියලා එයා දීලා තිනවා. ඒතර මෙතන දිනවා මෙහෙම පරිපථ බොහෝ දුරට කැපැසිටි ඩොක්ටර්ස් පවර් සප්ලයි එකක් බැවින් බැටරියට ෆිල්ටරින් කැපැසිටි එක දාගන්න කියලා තියෙනවා. ඒක කැපැසිටි බොහෝ විට CIUF සිට 470 UF දක්වා තියෙනවා. වෝල්ටීයතාවය 10 වෝල්ට් හෝ 16 බැටරිය වෝට් 4 නම් කියලා තියෙනවා. එතකොට එයා දීලා තියෙනවා තව බැටරිය ඊට වඩා ඒ කියන්නේ වෝට් 6 වගේ නම් 10 වෝට් 16 මදි. ඒ සඳහා 25 50 වෝට් එකක්වත් භාවිතා කරන්න කියලා තියෙනවා. ඉතින් ඒක සවි කරගන්නේ කොහොමද? ඒ කියන ආකාරයේ බොහෝ විස්තර අපිට මේ වගේ AI එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය හරහා අපිට ගන්න පුළුවන්. ඉතින් යාළුවනි මේ ඕගොල්ලොන්ටත් මේක Google එකෙන් Google Play Store එකෙන් download කරගන්න පුළුවන්. මේක free දෙන්නේ. එතකොට මෙතන ඔයාලට පේනවා මෙතන plus icon එකක් තියෙනවා පහළ. ඔතන මේව කරලා තමයි මේක හදාගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මම තවත් දෙනවා මේකට මීට සුදුසු මේ විදිහට අපි දැන් මේකේ රූප රාමුවත් අපි දීලා බලමු. රූප රාමුව ගන්න බලන්න මීට සුදුසු කැපැසිටි එක රූප රාමුවක් දෙන්න කියලා අපි මේ විදිහට ටයිප් කරොත් එහෙම බලමු අපිට මේකේ ඇත්තටම තිබුණු රූප රාමුවක් පෙන්වනවද කියන එක ගැන ඕනෑම දෙයක් ඉතින් නේද කෘත්‍රිම බුද්ධිය දැන් AI තියෙන්නේ. ඔයාලත් මේවත් අත්දැක බලන්න රයිට්. දැන් දාලා බලපුවාම බලමු අපිට යා දෙයිද කියලා. ඔව් මේ බලන්නකො. ඒකම දුන්නා. මේක තමයි ඇත්තටම තිබ්බේ CIUF 16 වෝල්ට් එක ගමන. මෙන්න මේ කැපැසිටි එක තමයි ඇත්තටම ඒ පරිපතේ තිබුණේ. මම ඒක අයින් කළා තමයි මේ විදිහට මේ යාලට දීලා බැලුවේ මේකෙන් ඇත්ත දේවල් දෙනවද කියන එක ගැන. ඒ වලට යාළුවනේ පේනවා හරි පහසුයි අපිට දැන් ඕනෑම දෙයක් ෆෝන් එක භාවිතා කරලා කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් AI භාවිතෙන් ඕනෑම දෙයක් දැනගන්න පුළුවන්. හරි. තවත් අපි මේවා එක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. රයිට් මෙන්න මේ බැටරියට අවශ්‍ය කරන මේකත් ටෝච් එකකින් අයින් කරපු බැටරියක්. ඉතින් මේ බැටරියට අවශ්‍ය කරන චාර්ජර් එක සාවික් කරගන්නේ කොහොමද කියන එක ගැන අපි මෙයාගෙන් අහලා බලමු. සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන. හරි මෙහෙම විදිහට ගහමු. මම බැටරියට සුදුසු බැටරිය charge කිරීමට charge කිරීම සඳහා පරිපතයක් සකස් කර දෙන්න කියලා ගහමු අපි. එතකොට කෙලිම දෙක වලට ඕන එකක් මෙතන දෙන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේකකට charge මේ type කරන්න පුළුවන්. එහෙම නැත්නම් voice එකකින් කියන්න පුළුවන් ඕන එකක්. හරිද? 21 වෙනි සියවසට තියෙන මේ AI බුද්ධිය අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් අර කලින් වගේ නේද ගණන් හද ඒවා කරන්න ඕනි කාලයක් නෙවෙයි.
රයිට් ඔන්න මෙයාට දුන්නාම මෙයා අපිට ඇනලයිස් කරලා දෙනවා මේ චාර්ජරේට මේ බැටරි චාර්ජ් කරගන්න කොහොමද කියන එක ගැන. රයිට් මෙන්න මේ විදිහට තමයි වුණේ. ඊට පස්සේ මෙයා කියලා තියෙනවා රයිට් මේකට අවශ්‍ය කරන උපාංග ටික මෙතන දීලා තියෙනවා. ඉතින් හරි සරලයි බලන්නකො නේද? මේ හැමදේම එයා දීලා තියෙනවා. මීට අමතරව දැන් සැකසීම බැටරි සම්බන්ධ කිරීමේ බලන්න 4.9 ලෙස මල්ටිමීටර් මැන සකස් කරගන්න ඒ ආකාරය සකස් කරන ආකාරය මේ හැමදේම A to Z එයා දීලා තියෙනවා. ඊට අමතරව දැන් මට අවශ්‍යයි මේකේ තව ටිකක් මේකේ අපි ගහලා බලමු මෙතන තව ටිකක් ඒ කියන්නේ මේකට අවශ්‍ය කරන පරිපත රූප රාමුවක් අපිට අවශ්‍ය වෙයි. අපි නිකමට වගේ මෙයාගෙන් අහලා බලමු අපිට එතනින් ආයෙ නැවත ටාස්ක් එකට ගිහිල්ලා පරිපත එක රූප රාමුවක් දෙන්න කියලා බලමු. එයිද කියලා බලමු. සම්බන්ධ කරන පරිපතේ සම්බන්ධ කරන ආකාරය දැක්වෙන රූප රාමුවක් පෙන්වන්න කියලා ගහමු. රයිට් බලමු එයා අපිට දෙයිද කියලා ගැන බලන්න යාළුවනේ අනිවාර්යෙන් දෙන්න ඕනි. කොහොම බලන්න හරි සරල නේද? රූප රාමුව අපිට දුන්නා. ඉතින් මේක ඊට පස්සේ තවත් අපිට සරල කරගන්න පුළුවන් මේ රූප රාමුව මේ මෙතන මෙයා මෙතන මේක හයි කරගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අපිට A to Z දීලා තියෙනවා. ඉතින් අපිට කරගන්න තියෙන්නේ ඒකට අනුව මේ වැඩේ ගොඩ දාගන්න එක තමයි. ඉතින් ඔයාලටත් මේ වගේ දෙයක් අරගෙන මේ වගේ දේවල් භාවිතා කරලා ඕනෑම දෙයක ලෙඩක් හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඕනෑම වැඩක් කරගන්න පුළුවන් මෙන්න මේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා. මම ඔයාලට තව එකක් පෙන්වන්නම්. අපි බලමු තව එකක් තියෙනවා. අපි මේ විදිහම එකක් අපි වැඩක් රයිට් මෙන්න මේ විදිහට මේකේ තියෙනවා තව අපිට අවශ්‍ය කරන එකක් අපි බලමු. තවත් එකක් මේ විදිහ එකක් රයිට් මෙන්න මෙතන තියෙනවා. අපි ගත්තා ඒ සඳහා මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් මේ පරිපතයකින් ගලවගත්තා. අපි මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් මේ ජෙමිනි එකට දීලා බලමු මේක මොකද්ද, මේක පරීක්ෂා කරගන්නේ කොහොමද, ඒ පිළිබඳව පොඩ්ඩක් නිකන් බලමු. මේ ට්‍රාන්ස්ෆෝමර් එකට හොඳට මේ ෆොටෝ එක ගහනකොට මතක තියාගන්න ඕනි මෙන්න මේ වගේ මෙන්න මේ අග්‍ර හොඳට පේන විදිහට තියලා තමයි ගහන්න ඕනේ. මොකද එයාට ඒක ඇනලයිස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා පැහැදිලි ෆොටෝ එක රයිට් ඔන්න වගේ ෆොටෝ එකක් ගහලා අපි මෙතනින් ඇටච් කරනවා. මේක ඇටච් කරාට පස්සේ අපි මෙතෙන්ට දෙමු මෙම ට්‍රාන්ස්ෆෝමර් එක කුමක්ද, ඒ කාර්යය කුමක්ද කියලා දෙමු. රයිට් කාර්යය කුමක්ද කියලා දීලා නිකන් බලමු මොකද්ද මේක කියන එක ගැන. අපිට මේක දැනගන්න පුළුවන්ද කියන එක ගැන අපිට අවශ්‍ය කරන කාර්යය. හරි මේ විදිහට දෙමු. කුමක්ද කාර්යය කුමක්ද? රයිට් ඔය විදිහට දුන්නාම ඇත්තටම මේක මොකක්ද කියන එක එනවා. මේකෙන් කරන කාර්යයත් අපිට මෙයා ඇනලයිස් කරලා දෙනවා. රයිට් මේ තියෙන හයි ෆ්‍රීකවන්සි ට්‍රාන්ස්ෆෝමර් එකක් නැත්නම් අධිසංඛ්‍යාත ට්‍රාන්ස්ෆෝමර් එකක්. මේ ට්‍රාන්ස්ෆෝමර් සාමාන්‍ය දකින්න ලැබෙන්නේ ඔබ කලින් පෙන්නු පරිපතය කියන අපි කලින් පෙන්නුව ටෝච් එක පරිපතයක. ඇත්තටම මේක ටෝච් ලොකු ටෝච් එක LED ටෝච් එක පරිපතයක් තමයි මම ගලවගත්තේ. පරිපතයක තිබිලා. ඒතකොට මේකෙත් හරියටම යා මේ ඔක්කොම හරියටම ඇනලයිස් කරලා දෙනවා. ඉතින් හරිම සරල දෙයක්. දැන් ඕනෑම දෙයක් දැනගන්න එක මේ කෘත්‍රිම බුද්ධියත් එක්ක AI තාක්ෂණෙත් එක්ක. ඊට පස්සේ අපි ඔය නම් මේක චෙක් කරගන්නේ කොහොමද කියන එක ගැනත් මේකේ අපිට මෙයාගෙන් අහන්න පුළුවන්. මෙයා කියලා දෙනවා ඒකත්. ඉතින් අපි මෙයාගෙන් මේ AI වලින්ම ජෙමිනි ගෙම්ම ওই නම් අපිට මේක අහලා දැනගන්න පුළුවන් කොහොමද මේක සම්බන්ධ කරගන්නේ සහ හෝ මේක මේ වගේ එකක් අපි ගලව ගත්තට පස්සේ මේක වැඩ කරනවද නැද්ද පිච්චිලද කියලා දැනගන්නෙත් කොහොමද කියන එක ගැනත් මෙයා අපිට කියලා දෙනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙතන ask Gemini කියන තැන එක්කෝ ටයිප් කරන්න ඕනේ. නැත්නම් මෙතන මේ තියෙන රෙකෝඩ් අයිකන් එක උබාගෙන ඉඳලා රෙකෝඩ් කරලා මේ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන මේ ප්ලස් අයිකන් එක මේවා කරලා එතෙන්ට ෆොටෝ එකක් දැම්මත් හරි. රයිට් අපි බලමු කෝකටත් මේකේ කිව්වත් වගේ මේකෙන් මෙතන ටයිප් කරලා බලමු මේ පරීක්ෂා කරන ආකාරය පරීක්ෂා කරන විදිහ කියන්න කියලා ගහම් බලන්න. රයිට් ඔන්න ඊට පස්සේ එහෙම ගැහුවට පස්සේ
බලමු ෆයිට් මේ තියෙන දඟර වල කණ්ඩායම ටෙස්ට් කිරීම පරීක්ෂා කිරීම කියන ඒ වගේ මේකේ දඟර අතර ෂෝට් වෙලා තියෙනවද කියන එක බලන ආකාරය සහ මේක හරියටම පැහැදිලි කරලා තියෙනවා මේ බලන්නකො මල්ටිමීටරයක් ආධාරයෙන් ඕම්මගේ දාගෙන මල්ටිමීටරයක් ආධාරයෙන් ඒ ටික එහෙම නැත්නම් මනිනකොට ප්‍රොබ් දෙක තියන්න ඕනි කොහොමද ද්විතීයික අංගරය සහ මේ කියන කාරණා ඔක්කොම හරියට පෙන්නනවා. ඉතින් යාළුවනි ඔයාලට පුළුවන් ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් මෙන්න මේ විදිහට අරගෙන ඔයාගේ ඉලෙක්ට්‍රොනික දැනුම වර්ධනය කරගන්න ගෙදර තියෙන ඕනෑම භාණ්ඩයක වෙන්න පුළුවන් ඕනෑම කාරණාවක් ගෙමිනිය කරා අහලා ඔයාට පුළුවන් මෙන්න මේ වගේ අලුත් දෙයක් හිතන්න අලුත් දෙයක් කරන්න. ඉතින් ඔන්න ඔයාට මම දන්න දේවල් කියලා දුන්නා. ගොඩක් වෙලාවට සමහර දේවල් මේක හරහා දැනගන්න අපිට අවස්ථාවක් තියෙනවා. අලුත් දැනුම හොයාගෙන යන්න HomeTech YouTube channel එකත් එක්ක ඕගොල්ලෝ එකතු වෙලා ඉන්න. ඉතින් HomeTech YouTube channel එක සමග එකතු වුණ ඕගොල්ලොන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාලට මේ වගේ වටිනා වීඩියෝ කියලා දෙනවා ඉදිරියටත්. ඒ නිසා අපිව subscribe කරලා තියන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාට සුබ දවසක්.